තීරු බදු වැඩි වෙන්න මෙය මිලදී ගන්න පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාවත් අඩු වෙනවා. ඒ ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්න ඕනේ. මේක නවත්තන්න බෑ. ඒක ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේක එක බලපෑමක් තමයි රැකියාව නැතිවීම. බොහෝ දෙනෙක් ලක්ෂ කියලා කියන්නේ ලක්ෂයක් වුණත් ඊට අඩු වුණත් ඒ ප්‍රමාණය විශාල වෙන්න යනවා. ඒ සමගම ඒකට සම්බන්ධ අනික් අය බෝඩින් කාමර දෙන අය, කඩසාප්පු ගෙනියන අය, ඒ හැම එක්කෙනාගේම ආදායමට මේකෙන් පහරක් වැදෙනවා. අපේ ආර්ථිකයටත් පහරක් වැදෙනවා. අපේ ගෙවුම් ශේෂයට තවත් බරක් එනවා. අපිට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා අපි ණය ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේ අර්බුදය නිසා දැන්ට රුපියල තවත් අඩු වෙලා තියෙනවා. අපේ වර්ධන වේගය අඩු වෙන්න පුළුවන්. ඉතින් ලංකාවට ප්‍රශ්න ගණනාවක් තියෙනවා මේකේ. එකක් ඇමරිකාව එක්ක සාකච්ඡා කරන්න. අනික අපි කොහොමද දේශීය වශයෙන් මේ ප්‍රශ්න විසඳන්නේ. මේ නිසා මේ අදිසි අවස්ථාවක් හැටියට සලකලා ආණ්ඩුව ගන්න පියවර කුමක්ද කියලා රටට දැනුවත් කරන්නට උවමනයි. නැත්තම් මේ තත්ත්වයේ ගැන ප්‍රකාශයක් නැකිරුවොත් එක එක ප්‍රශ්න ඇති වෙනවා.